අර අපිට මේ ලැබිච්ච ජීවිතේ අර විඳවන්න නැතුව ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා අපි ආසාවෙන් කරන දේවල් වලට අපිට කාලය කළමනාකරණය කරගන්න පුළුවන් කියලා. ඉතින් අඩු වැඩි විදිහට හැම පැත්තටම සම්බරව කරගෙන යනවා. මම පෞද්ගලිකව විවාහය කියන දෙයට කැමති. මොකද ඒකත් ලයිෆ් එකේ එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. සාරංගලත් එක්කම වැඩකුත් තියරක චූටි පස්සේ කියන්නම් ඒ විස්තරේ සීක්‍රට් එක. කලා ලෝකයේ අලුත් තොරතුරු දැනගන්න ඕන නම් ඔන්න මිස්ටර් සී ෆලෝ කරලා තියාගන්න. මාත් එක්ක එකතු වෙලා ඉන්නවා කල්පනා මූවි ප්‍රීමියර් එකත් එක්ක එකතු වුණු කවුරුත් දන්න කියන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම මේ වෙද්දි දක්ෂ ගුරුවරියක්. ඉතින් ඇය සචින්තනී කෞශල්‍ය. අයබෝවන්. ඉතින් චූටි ටීචර් හරිම ලස්සනයි. කොහොමද ඉතින්? thank you. ගොඩක් හොඳින් ඉන්නවා. අද කල්පනා මූවි ප්‍රීමියර් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි චුට්ටක් මේක ගැන කතා කරලිමු. ඔව් ඇත්තටම මේ මගේ හොඳම ළඟම යාළුවෙක් තමයි ති රෂෙල් සහ ගීත්මා බණ්ඩාර දෙන්නම. ඉතින් ඒ වගේම රවින් අයියා. හරිම ආදරණීය ෆිල්ම් එකක්. ඉතින් මේ දවස්වල ෆිල්ම්ස් වලට හොඳ කාලයක් තියෙන්නේ. ඉතින් හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න. ඔයගොල්ලෝ පුංචි තිරේ ආදරය කරපු හැමෝම ගොඩක් දෙනෙක් අපි දකිනවා සාරංගයත් එක්ක වැඩ කරපු ගොඩක් දෙනෙක් මේ මූවි එකත් එක්ක වෙලා ඉන්නවා. ඉතින් හැමෝටම ආදරෙන් ආරාධනා කරන හරිම ලස්සන මූවි එකක්. ඉතින් මූවිස් ගැන කතා කරද්දී දැන් මේ 2026 හරිය අපූර්ව අවුරුද්දක්නේ. ඉතින් ප්‍රේමී මූවි එකක් ගැන අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මොකද සචින්තනීයකට රංගනයෙන් දායකත්වය දෙන අපි අනිවාර්යෙන් ඒ ගැන කතා කරමු. ඔව් ප්‍රේමී මූවි එකෙත් මේ වෙනකොට වැඩ කටයුතු අවසන් වෙමින් පවතිනවා. අපි ඩබින් මුක්මත් කරලා ඉවර කරා. ඉතින් ඉදිරි අවුරුද්දේදී ඒ කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා සහ සුපෙම් සනගක් ඒත් ඉදිරි අවුරුද්දේදී ඉක්මනින් මේ කියලා බලාගෙන ඉන්නවා. හොඳයි. දැන් රංගන ශාස්ත්‍රයේ එහෙම නැත්නම් කලා ශාස්ත්‍රයේ ඒ වගේම ගුරු වෘත්ති කියන්නේ හාත්පසින් වෙනස් දෙකක්. කොහොමද මේව බැලන්ස් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්නේ? ඔව් වෘත්තීන් කීපයක ඉන්නවා කියන එක පැත්තකින් මම ඒක මේ ආසාවෙන් කරන දෙයක්. මොකද අර ඒකාකාරී වෘත්තියක නියනකට වඩා කීපයකම නියලන එකක් මම දැන් හුරු වෙලා තියෙන්නේ එකට. ඉතින් හරිම ආසාවෙන් මම හිතනවා අපි ආසාවෙන් කරන දේවල් වලට අපිට කාලය කළමනාකරණය කරගන්න පුළුවන් කියලා. ඉතින් අඩු වැඩි විදිහට හැම පැත්තටම සම්බරව කරගෙන යනවා. පොඩක් හැම තැනදීම අපි දැන් රංගනය ගැන කතා කරන නිසා අපි පොඩක් මේ ක්ලාසස් ගැන අපේ කරන මේ අලුත්ම දේ ගැන පොඩක් කතා කරලෙමු. කොහොමද දැන් ක්ලාසස් කීයක් විතර කරනවද? ඇත්තටම දැන් යන්නේ නම් ඔන්ලයින් ක්ලාස් එක තමයි යන්නේ. ලංකාවටම ඔන්ලයින් අපි මීඩියා ඩිවිෂන් එක යනවා. ඔන්න ෆ්‍රී ප්‍රොමෝෂන් එකක් කියන්න. ඔව් 2027 අවුරුදු වල ඇත්තටම මේ අපේ පන්ති ඇත්තටම අනිත් පන්තිත් එක්ක බලනකොට වෙනස් පන්තියක්. අපි තුන් දෙනෙක් උගන්වන පන්තියක්. ඉතින් අර දරුවන්ට එපා වෙන්නේ නැති වෙන්න මොකද ස්ක්‍රීන් එකක් ඉස්සරහා ඉගෙන ගන්නවා කියන එක අපි කවුරුත් ආස නැහැනේ ඉගෙන ගන්න මේ කියන්නේ කොක වෙලාවක් ස්ක්‍රීන් එකක් ඉස්සරහා දේවල් අහගෙන ඉන්න. හැබැයි වෙනස් ඒකාකාරී වෙන්නේ නැතුව වෙනස් විදිවලට. ඉතින් එපා නොවෙන්න උගන්වනවා. මේ ඔය සංකල්පය කොහොමද වෙර තුන් දෙනෙක් එකට එකතු වෙලා උගන්වන්නේ? මේක මම ෆස්ට් ටයිම් ලංකාවේ මේ ඕගොල්ලෝ තමයි පටන් ගත්තේ. ඇත්තටම මේ මොකද මගේ මීඩියා ගුරුවරයා සහ අනිත් සර්කිට් ගුරුවරයා අපි දෙන්නගෙම ඉතින් මම ඇත්තටම පන්ති පටන් ගත්තේ 2017 අවුරුද්දේ. මොකද මම විශ්වවිද්‍යාලයට යන්න කලින් දෙවනි පාර කරන කට්ටියට සෙකන්ඩ් ෂයි කරන කට්ටියට මම ඉස්සෙල්ලාම ක්ලාසස් කරා සහ පේපර්ස් පැනල් වල හිටියා. ඉතින් මගේ විශ්වවිද්‍යාල ගමනත් එක්ක ඒව නවතුණා. ඉතින් ආයෙත් පටන් ගත්තා. තුන් දෙනෙක් එකතු වෙලා කරන වැඩේ කියන්නේ දරුවන්ට කියන්නේ වෙනස් විදිවලට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඒකාකාරී වෙන්නේ නැතුව රසවත් විදිහට සහ අපි තුන් දෙනා අත්දැකීම් වෙනස්. එතකොට ශේෂ්ඨ ගණනාවක ඉන්නවා. එතකොට ඒ දේවල් සහ මම මනෝපදේශනය මනෝවිද්‍යාව ඒ සම්බන්ධ ඉගෙන ගන්න උතර මතක තබා ගැනීම පාඩම් ක්‍රම හැමදේමත් එක්ක all in one package එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් සුන්දරයි ඇත්තටම තුන් දෙනෙක් ලා කෙනෙක්වහම අපිටත් ඒක කම්මැලි නැහැ. දරුවන්ටත් ඒක කම්මැලි නැහැ. හොඳයි. ඉතින් මම හිතන්නේ බලන් ඉන්න ළමයිට එළවලු කරන ළමයිට ඔන්න හොඳ සුබ ආරංචියක්. ඕගොල්ලෝ මේ වෙද්දිත් දන්නවා. ඉතින් දන්නේ නැති අයට ඔන්න හොඳ chance එකක් දෙනවා. මේ පන්තිට අනිවාර්යෙන් join වෙන්න. ඕගොල්ලන්ට ඒකාකාරී බවින් නිදිලා එළවලු වලට මීඩියා වලට ඒකක් ගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඉස්සරහට මොනවද දෙන්න තියෙන වැඩ කටයුතු අලුත් නිර්මාණ ගැන අපි කතා කරමු. ඔව් ඇත්තටම මේ ෆිල්ම් දෙකක් එන්න තියෙනවා ප්‍රේමිය සහ සුපෙම් සලඟ. ඊට අමතරව ටෙලි නිර්මාණ 3කට දායක වුණා. ඒ තුනත් එන්න තියෙනවා. සහ ඉදිරියේදී ගාඩියන් ටෙලි නිර්මාණය ලබන සතියේදී පටන් ගන්නවා. ඊට පස්සේ සාරංගලත් එක්කම වැඩකුත් තියරක චූටි පස්සේ කියන්නම් ඒ විස්තරේ සීක්‍රට් එක. ඉතින් ඔය නිර්මාණ තමයි ඉදිරියට එන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි. තව පොඩි ඕන නැති ප්‍රශ්නයක් චුට්ටක් අහන්න. නෑ මම අහන්නේ ඔයා මැරි කරන්නේ නැද්ද කියලා අහන්නේ. මං අහන්නේ මෙන්න මේකයි. ඇත්තටම ගෑනු ළමෙක් මැරි කරන්න ඕනෙම.
මෙහෙමයි ගෑනු ළමයෙක්ගේ ජීවිතේ මං හිතනවා ඒකත් එක්තරා කඩයිමක්. ඉතින් අපේ ජීවිතවල අපි පොඩි කාලේ එක එක කඩයිම් පාස් කරගෙන යනවා. ඉතින් පෞද්ගලිකව මම නම් කැමති විවාහය කියන දෙයට සහ ඒකත් එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඒක කියන්නේ මගේ ලයිෆ් එකේ මං කැමති දෙයක්. සමහරුන් කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන්. ඒක එක්කෙනාගේ තෝරා ගැනීම. ඉතින් මම පෞද්ගලිකව විවාහය කියන දෙයට කැමති. මොකද ඒකත් ලයිෆ් එකේ එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. මං අහන්නේ දැන් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද බඳින කෙනෙක් ඉන්නවද කියලා. මම අහන්නේ මෙච්චරයි කොයි වගේ කෙනෙක්ද හොයන්නේ. නොකියහන මෙහෙමයි අපි පාට කෙනෙක් තෝරගන්න ඕනේ අපිට කියන්නේ අපිව එපා වෙන්නේ නැති විදිහට අපිට ගමනක් යන්න පුළුවන් විදිහට අර අපිට මේ ලැබිච්ච ජීවිතේ අර විඳවන්න නැතුව ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මම ආසයි මාව තේරුම් ගන්න මට උදව් කරන කියන්නේ මේ භෞතික දේවල් වලින් නෙමෙයි. නමුත් මට මා සපෝටිව් පාර්ට්නර් කෙනෙක් වෙන්න ඕනේ සහ මම වෘත්තීන් ගොඩක් කරනවා. එතකොට ඒවත් එක්ක අවබෝධ කරගෙන අර අපිව හිර කරන්නේ නැතුව සතුටින් ගමනක් යන්න පුළුවන් කෙනෙක්. මම මේ ප්‍රශ්න අහන්න හේතුව තමයි මම ඒකත් කියලා ඉන්නවා. දැන් ඔබ කලා ශාස්ත්‍රයේ ඉන්න රංගන ශිල්පිනියක් වුණාට හරිම එඩියුකේටඩ්. ඉතින් හැම දෙයකම දන්න අනිත් ගුරුවරියක්. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ සපෝටිව් පාර්ට්නර් කියන්නේ පාර්ට්නර්ගේ මොනවද හොයන ගති ලක්ෂණ කියලා අනිත් ගෑල් ළමයින්ටත් ඉතින් අහන් ඉන්න අයට හොදක් වෙනවනේ. ඒක නිසා තමයි මම හැවෙ නැතුව මේ ඕපදූප හෙවුනේ. හරි ඔගේ. ඉතින් සචිනේ ඔගේ හැම වැඩ කටයුත්තම කලා ශාස්ත්‍රයේ විතරක් නෙවෙයි ඔය ගුරු වෘත්ති ඉස්සරහට කරන්නේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මිස්ටර් සී අපි හදවතින්ම ඔයාලට සුබ පතනවා. හරි බොහොම ස්තුතියි.